හෙලෝ යාලුවනේ ඉතින් සුබ දවසක්. අද මං ගෙනත් තියෙන්නේ AliExpress එකෙන් රුපියල් 500කට වගේ මිනි කැමරාවක් ගෙන්නන්න හැටි ඔයාලට කියලා දෙන්න. ඉතින් ඔයාලට මේකේ AliExpress එකේ ඉන්ටර්ෆේස් එක මේ විදිහට බලා ගන්න පුළුවන් වෙනවා. තව එක එක කැටගරිස් වශයෙන් තියෙනවා උඩම. තව මෙන්න විදිහට පාල්ට කරලා බලා ගන්න පුළුවන් ඔයාලට. හරි ඉතින් ඔයාලා උඩින්ම සර්ච් බාර් එකට ගිහිල්ලා සර්ච් කරගන්න ඕනේ මිනි කැමරා කියලා. මම මේ විදිහට සර්ච් කරන විදිහට මොකක්ද සර්ච් කරගන්න. එතකොට ඔයාලට පේනදී යාළුවනේ උඩින්ම තියෙනවා මිනි කැමරාවක් 500 ගණනකට වගේ. අන්නේ ක්ලික් කරගන්න. ඉතින් ඔයාලට මේක බලා ගන්න පුළුවන් වෙනවා ෆොටෝස් එහෙම බලා ගන්න පුළුවන් වෙනවා. මේ විදිහට තමයි ෆොටෝස් එහෙම බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ ක්වොලිටි එක කැමරා ෆෝන් එකෙන් කනෙක්ට් කරන්න පුළුවන්. ඒ ටික කියන්න තියෙනවා. ඉතින් ඇප් එකේ රේටිං මේ කැමරාවේ රේටිං ගැන බැලුවොත් ඉතින් හොඳ රේටිං තියෙනවා. ඉතින් කට්ටිය ෆොටෝස් එහෙමත් දාලා තියෙනවා මෙන්න මේ විදිහට. එක එක වර්ග එක එක කට්ටිය එක එක ෆොටෝස් දාලා තියෙනවා රේට් කරලා තියෙනවා. ඉතින් යාළුවනේ මේක වැඩි කතා එන ඉතින් තව යාළුවනේ එක මේකක් තියෙනවා පල්ලෙහා. ඔය මම පෙන්නපු 600 ගානට වගේ තියෙන කැමරාව තමයි අනිත් එක. ඉතින් මම මේකේ buy now කියන බටන් එක ක්ලික් කරගන්න ඔයාලට පෙන්නන යට තියෙනවා buy now කියලා add to cart කියලා. අන්න ඉතින් මම ඒක buy now කියන එක ක්ලික් කරගන්නවා. එතකොට ඔයාලට පෙන්නනදී only කැමරා තියෙනවා ආය 16GB memory card එකක් තියෙනවා. 32GB memory card එකක් තියෙනවා. ඉතින් මම මේකේ 32GB memory card එක දාගන්නවා. එකත් එක්ක කැමරාව තියෙන එක දාගන්නවා. ඊට පස්සේ මෙතන continue කියන බටන් එක ක්ලික් කරගන්න ඕනේ. ඊට පස්සේ ඔයාලා මෙතන address එක හරියට බලන්න. යට මෙන්න මෙතන amount එක පෙන්නනවා. ඉතින් මෙතන pay now කියලා තියෙනවා. අන්න එකෙන් pay කරගන්න ඕනේ. හරි යාළුවනේ ඉතින් ඒක pay කරගත්තට පස්සේ ඔයාලා ඒක click කරාට පස්සේ ඔයාලට මේ විදිහට card එකක් add කරගන්න තියෙනවා. ඊට පස්සේ මෙතන confirm කියන button එක click කරාම ඔයාලගේ order එක submit වෙනවා. හරි ඉතින් යාළුවනේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න bell icon එක තෝල් දාලා තියාගන්න. වීඩියෝ එක හදන නම් වීඩියෝ එකට like එකක් දාන්න. ඔයාලා මේ වීඩියෝ එක ගැන මොකක්ද හිතන්නේ කියලා පහලින් comment එකකුත් දාගෙන යන්න. යාළුවනේ බලන්න share කරකුත් දාන්න. එහෙනම් ඔයාලා සුබ දවසක්.